හයි කොහොමද ඉතින් ඔයාලට අද අපි අනුරාධපුරේ යන්න තමයි හදන්නේ. මොකද අද වෙසක් පෝය දවස. වෙසක් පෝය කියන්නේ කොච්චර වැදගත් දවසක්ද කියලා ඔයාලා හැමෝම දන්නවනේ. අනුරාධපුරේ ඉතින් දන්සල් තියෙනවා. එතකොට රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහා බෝධිය මේ හැමදේම බලන්නත් එක්කම තමයි අපි 10 දෙනෙක් විතර අද අනුරාධපුරේ යන්නේ. අපි දැන් ට්‍රේන් එකට නැග්ගා. ඉතින් ට්‍රේන් එකේ යනවා කියන එක කොච්චර සුන්දරද කියලා ඔයාලා හැමෝම දන්නවා. ස්පෙෂල් යාළුවොත් එක්ක යද්දි ඒක තවත් ලස්සන ගමනාන්තයක් වෙනවා. දෙපැත්තේ තියෙන ගස්, එතකොට කැම්පස් එකේ වෙච්ච දේවල්, මේ හැමදේම කතා කර ට්‍රේන් එකේ යනවා කියන්නේ ඒක කොච්චර දුර ගියත් කොච්චර වෙලා ගියත් එපා වෙන්නේ නැති ගමන. ඔන්න ඉතින් දැන් අපි අනුරාධපුරේ රේල්වේ ස්ටේෂන් එකට ආවා. අපිට පොඩ්ඩක් දුර පයින් යන්න තියෙනවා. මෙතන ඉස්සරහා තියෙන්නේ උඩමළුවට යන්න කලින් අපිට හම්බෙන රවුන්ඩ් බෝඩ් එක. ඉතින් මෙතනින් කෙලින්ම දිගටම ගියහම අපිට උඩමළුවටයි රුවන්වැලි සෑයටයි අභයගිරිය අන්නේ කියන අටම ස්ථාන ටිකටම යන්න පුළුවන්. ඉතින් මෙතන පාලමක් හම්බෙනවා. ඒ පාලමට යටින් යන්නේ මල්වතු ඔය. ඉතින් උඩමළුවට යන පාරේ ලස්සනට මෙන්න මේ විදිහට ඇහැල මල් වලින් පිරීලා තිබ්බ ඇහැල ගස්. ඉතින් මේ දිගටම ඇහැල ගස් තියෙනවා. කහම කහ පාටයි. ඇත්තටම ඒ view එක මාරම ලස්සනයි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ හා පැත්තේ තියෙන වාහන පාක් එක. ඉස්සරහට යද්දී අපිට පාන් දන්සලක් හම්බුණා. පානුයි සීනි සම්බෝලයි. ඒ සීනි සම්බෝල එක මාරම රසයි. ඉතින් අපේ බඩ පිරුණා. ඇත්තට මෙයාලට ගොඩාක් පින් සිද්ධ වෙනවා. දැන් පොලිමේ ඉන්නවා. මොනවද කියන්නේ? පානිස්සුයි රතුරයි වගේ. පොලිමේ ටිකක් ඉන්නේ හැබැයි ඉක්මනට යනවා.
අද වෙසක් පෝය නිසා උටමළුවේ ටිකක් කට්ටිය වැඩි. හැබැයි උටමළුවේ තියෙන නිස්කලංක බව නම් අඩු වෙලා නැහැ. ඊළඟට අපි රුවන්වැලි මහා සෑයට තමයි මේ යන්න හදන්නේ. මේ තමයි රුවන්වැලි මහා සෑයට යන පාර දෙපැත්ත. ඉතින් පාර දෙපැත්තේ ගොඩාක් අය රෙස්ට් කරනවා. අපි දවල් ගියේ පොඩ්ඩක් පාර නම් රත් වෙලා තිබුණේ. කකුල් චූටක් පිච්චෙනවා. හැබැයි ඒක එච්චර ලොකුවට දැනෙන්නේ නෑ. මොකද අපි වඳින්න යන්නේ රුවන්වැලි මහා සෑය. මෙතන ඇන්ටි කෙනෙක් රුවන්වැලි මහා සෑය වඳින ගාථාව ප්‍රින්ට් කරපු කොළ වගේක් බෙදුවා. ඉතින් එයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා. මොකද ගොඩක් අය මේ ගාථාව හරියටම දන්නේ නැහැ. මෙන්න මෙතන අපේ කකුල් දැන් රත් වෙලානේ තියෙන්නේ. ඉතින් කකුල හොදගන්න වෝටර් බිල්ඩර්ස් වගේ කයි කරලා තියෙනවා. ඉතින් වෝටර් ස්ප්‍රේ වෙද්දී අපේ අර පිච්චිච්ච කකුල් කූල් වෙනවා. අපි රුවන්වැලි මහා සෑය මළුවේ ටිකක් වෙලා ඉඳලා ආපහු එන්න ආවා. මොකද අපිට ට්‍රේන් එක තියෙන්නේ 2:00ට. අපි ට්‍රේන් එකේ යන්න ආසයිනේ. ඇත්තටම බස් එකේ යනට වැඩිය ට්‍රේන් එකේ යන එක ගොඩක්ම පහසුයි, වියදමත් අඩුයි. මෙන්න මේ හේතුත් එක්ක ට්‍රේන් එකේ යන්න අපි ගොඩක් කැමතියි. ඒ වෙලාවත් දවල්ම තමයි. ඔයාලට පේනවනේ අවුව ටිකක් සැරයි. මේ තියෙන්නේ එදාම රෑ අනුරාධපුරේ අලුත් ස්ටෑන්ඩ් එකේ තිබිච්ච තොරණ. ඇත්තට මේක මට බලන්න බැරි වුණා. හැබැයි මට වීඩියෝස් වගේක් හම්බුණා. ඉතින් ඔයාලටත් බලන්න. මම ඒක ව්ලොග් එකට දැම්මා. තොරණ ගොඩක් ලස්සනයි. මගේ තියෙන අල්ලක් එකට මට ඒක බලන්න බැරි වුණා. මොකද අපිට පස්සේ දවසේ කැම්පස් ආයෙ පටන් ගත්තා. එක්සෑමුත් තිබුණා. මේ තියෙන්නේ අපේ ඉරණ මඩුවල්. ඒ කියන්නේ අපේ කැම්පස් එකට ළඟම ටවුන් එකේ තිබිච්ච වෙසක් කූඩු. ඇත්තටම කැරගෙන වෙසක් කූඩු. ඒවා මාරම ලස්සනයි. ඉතින් ඒවා හැදුවේ අපේම ආමි එකේ අය තමයි. ඉතින් මාරම ලස්සන වැඩක්. ලස්සන වෙසක් කූඩු ගොඩාක් තිබුණා. දන්සල් තිබුණා. ඉරණ මඩු ටවුන් එකේ තමිල් අය ගොඩාක් හිටියට මෙන්න මේ විදිහට වෙසක් ෆෙස්ටිවල් එක හොඳටම සමරලා තිබුණා. මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා හිතුවක් කාරෙක සිතනම් ඈතට කොහෙදෝ